ඔයාගේ ජීවිතේ බේරගන්න ඔයාට තියෙන්නේ තව තප්පර 10ක් විතර නම් ඔයා ගන්න තීරණේ මොකක් වෙයිද? ඒ ගන්න තීරණේ ඔයාගේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන් වෙයිද? අද රහස් අඩවියෙන් අපි ඔබට කියන මේ මාරක උගුල් තුනෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ 100ට එකක් විතර බුද්ධිමතුන්ට විතරයි. ඉතින් ඒ බුද්ධිමතුන් ගොඩට ඔයත් අයිතිද කියලා අපි දැන්ම බලමු. ඔබයි තව විද්‍යාඥයෙකුයි වෛද්‍යවරයෙක් එවැගේම ගුවන් නියමයෙක් කියන මෙන්න මේ 4 දෙනෙක් කුඩා බෝට්ටුවක සාගරයේ මැද ඉන්නවා. බෝට්ටුව ගිලෙන්න පටන් ගන්නවා. එහි තියෙන්නේ එකම එක ජීවිත ආරක්ෂක කබායක් විතරයි. මේ 4 දෙනාගෙන් ඒක දිය යුත්තේ කාටද? ඔබේ කාලය දැන් ක්‍රියාත්මකයි. පිළිතුර තමයි ඔබට. මොකද මේ ප්‍රහෙලිකාව ඔබට දීපු එක. එහෙම නැත්නම් ඔබේ එක. ඔබ බේරුණොත් විතරයි මේ ප්‍රහෙලිකාව අවසන් වෙන්නේ. තර්කණය අනුව බලනවා නම් අනිත් අය Tamanගේ ශේෂ්ඨ වලට දක්ෂ වුණත් මේ අවස්ථාවේ තීරණය තියෙන්නේ ඔබේ අතේ. ඔයා කාමරයක හිර වී ඉන්නවා. පිටවීම ඇත්තේ දොරවල් 3කින් විතරයි. පළමු දොර පිටුපස විශාල ලැව් ගෙන්නක් තියෙනවා. දෙවන දොර පිටුපස සන්නද්ධ මිනිමරුවන් පිරිසක් සැඟවිලා ඉන්නවා. දෙවන දොර පිටුපස වසර 10ක් තිස්සේ ආහාර නොලැබපු මිනිමස් කන සිංහෙක් ඉන්නවා. ඉතින් මෙතනින් බේරෙන්න නම් ඔයා තෝරගන්නේ මොන දොරද? ඔයාට ලබා දෙන කාලය තප්පර 10යි. ඔබේ තේරීම කුමක්ද? නිවැරදි පිළිතුර තමයි දෙවන දොර. මොකද වසර 10ක් කෑම නැතුව ඉන්න සිංහයා ඒ වෙනකොටත් මැරිලා ඉවරයි. ඔයාට මේක හිතුණද? ප්‍රශ්න අංක 3. මිනිමරුවෙක් තරුණියන් දෙදෙනෙකුට එකම ඇපල් ගෙඩියකින් භාගය බැගින් කෑමට දෙනවා. ඔහු ඒ ඇපල් ගෙඩිය ඔවුන් ඉදිරි පිටදීම දෙකට කපා ලබා දෙන්නේ. දෙදෙනාම ඇපල් කෑවත් එක් අයෙක් විතරක් මිය යනවා. ඉතින් අනෙක් තැනැත්තිය බේරුනේ කොහොමද? මේ ඔයාගේ කාලේ. පිළිතුර තමයි විෂ තිබුණේ ඇපල් ගෙඩිය නෙමෙයි. මිනිමරුවා ඇපල් ගෙඩිය කැපීමට පාවිච්චි කරපු පිහිය එක පැත්තක විතරයි. ඒ පැත්ත ගෑවුණු ඇපල් භාගය කෑව තරුණිය මිය ගියා. ප්‍රශ්න අංක 4. සිරකරුවෙකුට මරණ දඬුවම නියම වෙලා. රජු ඔහුට අවස්ථාවක් දෙනවා. පෙට්ටි දෙකක ජීවිතය සහ මරණය කියලා ලියලා තියෙනවා. නමුත් රජු හොරෙන් පෙට්ටි දෙකේම මරණය කියලා ලියනවා. මේක දකින සිරකරු බේරෙන්නේ කොහොමද? ඔබේ කාලය දැන්. සිරකරු ඊටාම බුද්ධිමත්. ඔහු එක කොලයක් අරන් වහා ගිල දැම්මා. ඉතිරි කොලේ බැලුවම ඒකේ මරණය කියලා තිබුණා. ඔහු ගිල දාපු කොලේ තිබුණේ ජීවිතය කියලා රජුට පිළිගන්න සිද්ධ වුණා. මේ වෙනකන් ප්‍රශ්න 4න් කීයකට ඔයා නිවැරදිව උත්තර දුන්නාද? හරි කිය ගණන දැන්ම කමෙන්ට් කරන්න. ඔයාට 4ම හරි ගියා නම් ඇත්තටම සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් නෙමෙයි. අපි යමු ඊළඟ අමාරු ප්‍රශ්නෙට. අඩි 20ක් ගැඹුරු ලිඳක පතුලේ ඉන්න ගොළු බෙල්ලෙක් දිනකට අඩි 3ක් උඩට නගිනවා. හැබැයි රැයට අඩි 2ක් පහළට ලිස්සනවා.
ඔහුට ළිඳෙන් එළියට එන්න දින කීයක් යාවිද? හොඳින් හිතලම උත්තර දෙන්නකෝ. බොහෝ දෙනෙක් හිතන්නේ දින 20යි කියලා. හැබැයි නිවැරදි උත්තරේ දින 18යි. මොකද 17 වෙනි දවස් ඉවර වෙද්දී ඔහු අඩි 17ක් උඩට ඇවිත් 18 වෙනි දවසේ ඔහු අඩි 3ක් නැගපු ගමන් ළිඳෙන් එළියට එදා රැට ඔහු ආපසු ලිස්සලා ළිඳට යන්නේ නැහැ. ඔන්න යාළුවනේ අද අභියෝගය ඉවරයි. ඔයාගේ ප්‍රශ්න කීයක් හරි ගියාද? මේ වගේ තවත් මොලේ වෙහෙසවන වීඩියෝ බලන්න රහස් අඩවිය සබ්ස්ක්‍රයිබ් කරන්න.